ඔයාටත් හැම එක්සෑම් එකකටම MCQ වලට ලකුණු අඩු වෙනවද? එහෙමත් නැත්නම් කොච්චර තියරිය පාඩම් කරලා ගියත් හැමදාම MCQ වලට ලකුණු අඩුයිද? ඒකට හේතුව ඔයා පාඩම් කරලා නැති නිසාවත් ඔයා උත්තරේ හරියට දන්නේ නැති නිසාවත් නෙවෙයි. ඔයා මේ ක්‍රම තුන එක්සෑම් පේපර් එකදී පාවිච්චි කරන්නේ නැති නිසා. ඉතින් අපි බලමු කොහොමද MCQ පේපර් එකට වැඩියෙන් ලකුණු ගන්න මේ ක්‍රම තුන හරියට පාවිච්චි කරන්න කියලා. ඉතින් දැන් යමු වීඩියෝ එකට. පළවෙනි මෙතඩ් එක තමයි රවුන්ඩ් මෙතඩ් එක. ඒ කියන්නේ ඔයා පේපර් එක මුලින් ඉඳන් අවසානටම කියවපුවම ඔයාට අහු වෙනවා ඇති ඔයා 100%ක් දන්න ප්‍රශ්න සහ උත්තර. ඒ කියන්නේ ඔයා තියරි කොටස හොඳට දන්න ප්‍රශ්න වලට අහු වෙනවා ඇති. ඔයා කරන්න ඕනි මුලින් මේවා කරලා ඉවර කරගන්න එක. ඉතින් ගොඩාක් ළමයි කරන වැරද්දක් තමයි අමාරු ප්‍රශ්නයක් තිබ්බම ඒ අමාරු ප්‍රශ්නෙම ඉන්නව අනිත් ඒවා කරන්නේ නැහැ. ඉතින් ගොඩාක් ළමයිට වෙලාව මදි වෙන්න මේක හේතුවක් වෙනවා. ඉතින් ඔයත් මේ වැරද්ද කරනවා නම් අද ඉඳන් මේ මෙතඩ් එක පාවිච්චි කරන්න ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා දන්න 100%ක් උත්තරේ දන්න ඒවා මාක් කරන් ඉන්න එක. දෙවෙනි මෙතඩ් එක තමයි එලිමිනේෂන් මෙතඩ් එක. ඒ කියන්නේ ඔයාට දැන් MCQ පේපර් එකක් ගත්තට පස්සේ එක ප්‍රශ්නයකට උත්තර 5ක් හරි 4ක් හරි තියෙනවානේ. අපි කියමුකෝ ඔයාට උත්තර 5ක් හම්බුණා කියලා. එතකොට ඔයා කරන්න ඕනේ ඒ උත්තර 5න් ඔයාට වෙන්නම බැරි. ඒ කියන්නේ ඔයා මේ තියරි එක දන්නවා නම් ඔයාට හිතන්න පුළුවන් මේ උත්තර තුන නම් මෙතනට අදාළ වෙන්නේ නැහැ. එතකොට ඔයාට පුළුවන් ඒ උත්තර තුන අයින් කරන්න. ඉතින් ඔයා මේක කරන්න ඕනේ හොඳට පේපරේ උත්තර ටික කියවලා. ඊට පස්සේ ඔයාට ඉතුරු වෙනවනේ තව උත්තර දෙකක්. ඉතින් ඒකෙනොත් ඔයා වෙන්න බැරි උත්තරය අයින් කරලා හරි උත්තරය තෝරගන්න ඕනේ. ඉතින් මේකට තමයි කියන්නේ එලිමිනේෂන් මෙතඩ් එක. ඉතින් ඔයත් අදම මේ මෙතඩ් එක try කරන්න MCQ පේපර් වලට උත්තර ලියනකොට. අවසාන එක තමයි beware of traps කියන්නේ. ගොඩක් වෙලාවට පේපරේ හදන අය ඔයාව අමාරුවේ දාන්න බලනවා. ඒ තමයි අසත්‍ය නොවේ වැරදි කියන වගේ වචන දාලා ඔයාව අමාරුවේ දාන එක. එතකොට ඔයා හරියට උත්තරේ කියවන්න නැතුව ඒකේ ප්‍රශ්නට අදාළ ඔයා උත්තරේ මාක් කරනවා. එතකොට ඔයාට වෙලාවකට වැරදෙන්න පුළුවන්. දැන් වැරදි උත්තරේන හොයන්න තියෙන්නේ. එතකොට හරි එකට මාක් කරන්න පුළුවන්. ඒ වගේ ඔයාව ස්ට්‍රෙස් කරවන්න මේ වගේ ප්‍රශ්න හදනවා. ඉතින් ඔයා ඒකට අහු වෙලා ඔයා වැරදි උත්තරේට හරි එක මාක් කරොත් ඒ උත්තරේ වැරදිනේ. ඉතින් ඔයා කරන්න ඕනේ ඉස්සලාම ඔයා මාක් කරගන්න මොකක්ද මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි එකද වැරදි එකද තෝරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් ඒ උත්තර වලින් ඔයා ටිප් එකක් දාගන්න ඕනේ හරි වැරදි කියලා. එතකොට ඔයාට පුළුවන් වැරදි උත්තරේ නම් වැරදි උත්තරේට තෝරන්න. ඉතින් ඔයා කරන්න ඕනේ ඒ වගේ ප්‍රශ්න හරියට කියවන එක. ඊට පස්සේ මේකෙන් අහලා තියෙන විදිහට ඔයා උත්තරේ මාක් කරන්න ඕනේ. මේ විදිහට කරලා බලන්න. සමහර ළමයිට MCQ පේපර් එකකට ලකුණු අඩු වෙන ප්‍රධානම හේතුවක් තමයි පේපරේ හරියට කියවන්න නැතිකම. ඉතින් ඔයත් මේ වැරද්ද කරනවා නම් මුලින්ම පේපරේ දුන්නට පස්සේ විනාඩි 10ක් අරන් ඒක හොඳට කියවන්න ඕනි. ඉතින් දන්න උත්තර වැරදෙන්න හේතුව තමයි පේපරේ හරියට කියවන්න නැතිකම. ඉතින් ඔයත් අදම මේ ක්‍රම තුන පාවිච්චි කරන්න MCQ පේපර් එකකට උත්තර ලියද්දී. ඉතින් මේ මෙතඩ් තුන පාවිච්චි කරා නම් ඔයාට කවදාවත් MCQ පේපර් එකකට ලකුණු අඩු වෙන්නේ නැහැ. ඉතින් ඔයත් මේක පාවිච්චි කරලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තව වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. මගේ channel එකත් subscribe කරලා තියාගන්න.